අපිට කිලෝ එකේ බාර් එක මේ තියෙන්නේ මේ සිල්ලෝ බාර් එක. මේ වගේ කිලෝ එකේ බාර් එක ඉන්නේ. මේ වගේ කිලෝ එකේ බාර් එකක් ගන්න කෙනෙකුට ඒ කිලෝ එකේ බාර් එකට යන මිල විතරක් දුවලා සල්ලි ගන්න පුළුවන්. පොඩි දරුවන්ට ජුවලරි හදනවා නම්, කියන්නේ පොඩි අයට හදනවා නම් ඔය අවංකව කියන්න කොරියාවේ හදන එකද හොඳ, ලංකාවේ හදන එකද හොඳ? අපි හිතමුකෝ මෙහෙන් පවුමක් හදුවොත් ලංකාවේ පවුම් කහමාරක් හදන්න පුළුවන් සල්ලි මෙහෙට ගෙවලා තමයි යන්නේ. ඒ තේරුමක් නැහැ ලංකාවට නම් කියලා පස්සේ කැඩෙනවා. කොරියාවේ කැරට් 37 හදන්න එපා කියලා ඔයාම කියනවා. අනිවාර්යෙන් එපා කියලා. ඒ දැන් මෙහෙමයි ලංකාවේ ඇත්තටම ආදරවන්තයින්ට හරි කාට හරි දෙනවා නම් මේකට කියන්නේ මේ බොක්ස් චේන් එක කියලා. මේ බොක්ස් චේන් එක සමහරවිට ටොන් එකක වගේ එකක් මේක තියෙන්නේ. හොඳ මෙන්න මේ වගේම කැඩෙනවා අඩුයි අයියා. මේක කැඩෙනවා අඩුයි. පොඩි දෙයක් තියෙනවා. ඕන තැනකින් කරගන්න පුළුවන්. කොරියාවේ මේ ජුවලරි බිස්නස් එකේ, ගෝල්ඩ් බිස්නස් එකේ වංචකාරයෝ ඉන්නවද, හොරු ඉන්නවද? කොරියාවේ ඇත්තටම ජුවලරි සිස්ටම් එකේ දැන් මේ බිස්නස් එකේ සගි සරම් කියලා කියන්නේ හොර කට්ටියට කැරට් 24 මොනවා හරි අපි චේන් එකක් හරි හදිස්සියක් කළා රජයේ බැංකුවකට තියන්න ගියාම ගොඩක් වෙලාවට යාලා කියනවා මේක 24 පෙන්වන්නේ නැහැ. කැරට් 23යි පොයින්ට් ගානක් පෙන්වන්නේ කියලා. ඒක ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒකට ලංකාවේ පෙන්වන්නේ කැරට් මේ ඇත්තටම 23යි පොයින්ට් ගානක් තමයි පෙන්වන්නේ. සමහර අවස්ථාවල 22කට වැඩිපුර පෙන්වන වෙලාවලුත් තියෙනවා. ඒකට හේතුව ওই රත්තරන් අතරින් ලංකාවේ හොඳට මාකට් ওই රටවල් තුනේ මොන රත්තරන්ද? අපි කොච්චර වුණත් ඩුබායි වල රත්තරන් තියෙනවා, කුවේට් වල රත්තරන් තියෙනවා. සමහර ඒවා බැංකුවට තියන්න ගියාම මේක තියන්න බෑ කියලා. ගොඩක් වෙලාවට රාජ්‍ය බැංකුව වලින් මේව ගන්නෙ නැහැ. අපිට ප්‍රයිවට් බැංකුව වලට තමයි තියන්න පුළුවන්. වටිනාකමක් නැහැලු. ඇයි ඒ? කැරට් 24 නම් කොරියාවේ තියෙනවා අයියේ මේ රත්තරන් මාල්ට කොච්චර ප්‍රතිශතයක් රත්තරන් තියෙනවද කියලා චෙක් කරලා බලන්න පුළුවන්. දැන් කට්ටියට ගොඩක් හදනවා. මේක මේ පැත්තේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම හොඳටම තලලා රත්තරන්මයි තියෙන්නේ. ආයේ හිදස් කොහෙවත් නැහැ. ඒතකොට මේ චේන් එක මේකේ ඩිසයින් තියෙනවා එහෙම ගොඩක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ අපේ ලංකාවේ කට්ටිය ගොඩක් හදිනවා අයියා. මේ චේන් එක මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා මේ ගෝල්ඩ් බාර් එක උඩම තියෙන මේ ගෝල්ඩ් බිස්කට් එක මේකට කියන්නේ තොංගුරු කියලා නේ. හරි. මට දැනගන්න ඕනේ මේවා අපිට ලංකාවට ගෙනියන්න පුළුවන්ද? මේ මාළේ අපිට හදලා ඉන්නේ අයි මෙන්න මෙතෙන්ට. හරිද? මෙතෙන්ට තමයි හදලා ඉන්නේ. මේ කැරට් 18න් දාන කොක්ක තියෙනව නේද? ඒක දාන්නේ වෙන තැනක. ඒතකොට මේකත් එහෙම. මේ තමයි ගාංචුව. ඇත්තටම ගාංචුව දාන්නේ වෙන තැනක. මේක ගෝල්ඩ් බාර් එක මේකේ තියෙන්නේ 9.3යි. අයියට පේනවා ඉතින්. මේකේ තියෙන්නේ 999 කියලා විතරයි ගන්න. 999 කියලා විතරයි. ඒතකොට මේක තමයි ගෝල්ඩ් බාර් එක. හොඳ. එතකොට මේක තමයි ගෝල්ඩ් බිස්කට් එක කියලා කියන්නේ. අපි බිස්කට් එක කියලා කියන එකේ 9.4ක් තියෙනවා. එතකොට මේක මේ 49K බාර් එක කියලා තමයි මේකට කියන්නේ. මේකේ තියෙන රත්තරන් ප්‍රමාණය කොච්චරද? මේකේ තියෙන බර කොච්චරද? මේකේ 100 කොච්චරක් රත්තරන් තියෙනවද කියලා. මේකේ රත්තරන් ප්‍රමාණය අඩු වුණොත් මේ මාළේ දෙන්නේ නැහැ එළියට. මේකේ රත්තරන් ප්‍රමාණය අඩු වුණොත් මේ මාළේ දෙන්නේ නැහැ එළියටයි. Subscribe to my channel and hit the bell icon, so you never miss any video from my channel. කොහොමද ආයිබුවන් හැමෝටම අවුරුදු ගානකට පස්සේ මම ආවා මේ කොරියාවේ ගොඩක්ම වටින පැත්තකට. කොරියාවේ රත්තරන් වලට ප්‍රසිද්ධ, ගෝල්ඩ් වලට ප්‍රසිද්ධ පැත්ත තමයි චොන්රුසංගා. ඉතින් චොන්රුසංග වලට මම ආවා මීට අවුරුදු 7කට කලින්. මම මගේ ජුවලරි හැදුවේ චොන්රුසංග වලට ඇවිල්ලා. ඉතින් අද මට හිතුණා මේ ලස්සන වීඩියෝ එකක් කරන්න. මොකද මේ දවස්වල කොරියාවේ රත්තරන් මිල පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. කලින් චේන් එක හදපු කඩේ හොයාගන්න බැරි වුණා. ඒ වුණාට බලමු කොහොම හරි හොයාගන්නවා. මොකද මේ මට පොඩ්ඩක් ගේට් එක තමයි අමතක වෙලා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු කොහොම හරි තැන හොයාගමු. කොහෙද මේ? මං ඇවිල්ලා දැන් ගොඩ දවස් වෙනවා. මේ මං ආවා මං කලින් මෙහෙන් චේන් එකක් හැදුවා. මට චේන් එක හදපු කඩේ හොයාගන්න බෑ. මට අර මොන ගේට් එකෙන්ද එළියට ආවේද කියලා මට මතක නැහැ. මාත් පොඩි කාට ආවා මේ චේන් එකක් හදන්න. එහෙමද? ඒ කියන්නේ මේ ඔයා දන්න තැනක්ද? ඔව් මගේ යාළුවෙක් කෙනෙක් මේක. එහෙනම් ලංකාවේ කෙනෙක් ඉන්නවද? ඔව් ලංකාවේ කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ෂුවර් තැනක්ද? ආයෙ වකයි. චේන් එකක් හදාගන්න මොන හරි බලා ගන්න ඕනේ. ජුවලරි දැන් එන්න ගණන් වැඩි වෙනවනේ ගෝල්ඩ්. ඒක එක මේ අනික තමයි මට වීඩියෝ එකක් කරගන්න ඕනේ. මට ප්‍රශ්න ටිකක් තියෙනවා කතා කරගන්න ඕනේ. යාළුවත් එක්ක පුළුවන් වේද කරගන්න හරි. එහෙමද? හරි යන්කෝ. ඉතින් මොකෝ ජීවිතේ වැඩේ මොකද ලොකු දෙයක් හැබැයි ආපේ ඔයා. මේ වටේම ගෝල්ඩ් තියෙනවා. වටේම ගෝල්ඩ් තියෙන්නේ නේ. තා ගොඩක් දුර යනවා. ඔතන චුට්ටක් විතර මේ එන්ඩ් එකේ තියෙන්නේ. හා? ඒ යාළගේ තියෙනවා මේ ෂොප් කීපයක්ම තියෙනවා මේ. දැන් අර්ථ ෂොප් එකක් දානවා මේ කිට්ටුව. එහෙමද? ඒ කියන්නේ මේ ෂොප් එක. ඔව් යාළුවෝ ඉන්නේ එතන දැන්. ඒ අර්ථ දාපු ෂොප් එකේ. එහෙමද? ඔව්. මම දැන් ඒ පැත්තට ගිහිල්ලා එනකම් ඔයා කියන්නේ මේ වට දුවෙක් නේද ඉන්නේ? ඔව්. දුවට මොකද චේන් එකක්ද මොනවද? චේන් එකක් හදන්න. එහෙමද? මේ පාර දැන් මේ අපර වාතේ ඉනකම දරුවගේ පන්දේ මේ අරුත් පහ කරනවා. එහෙමද? ඔව්. මගේ සුබ පැතුම්. මොන සුබ පැතුම්ද ලංකාවේ ඉන්න ඕන තාත්තලා නේ? මේ මොකද කරන්නේ ලංකාවේදී ඔක්කොම අවුල් කරන්නේ. ආර්ථික කරන්නේ. කාර්යය අයි මේ යනකොටත් ඉතින් ආයෙ එන්න දාගෙන.
එන්නදී කරන්න දෙයක් නැහැ ආයෙ එන්න ඕන. තව දුරයිද? කමක් නැද්ද දන්න වීඩියෝ කරාට? ඔය යන්නේ දුවනවා අඳුර. ඉතින් කමක් නැද්ද වීඩියෝ කරාට? කවන්නේ කොහොමද? අය වීඩියෝ ගත්තා. මනෝජ් නිසා අඳුරගත්ත අලුත් යාළුවෙක් දෙනුවන්. හයි බෝවන්. අයිබෝන්යි. හඳුර ගන්න ලැබීම සතුටක්. මේ දවස්වල කොරියාවේ මොකද මේ රත්තරන් මිලට වෙලා තියෙන්නේ? මට පොඩ්ඩක් කියන්න. ඇයි මේ වැඩි වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙන්නේ මෙහෙමයි. ඕක පහුගිය කාලේ එකපාරක් සාමාන්‍ය 49ට විතර වෙනකල් වැඩි වුණා. ඊට පස්සේ වැඩි වෙච්ච පාරයි අහපව් 41ට වගේ අඩු වුණා. ඒ අඩු වෙච්ච පාර අපි කොහොමත් අපිට බැංක් එකෙන් දැනුම් දීලා තිබුණා මේ මිල අනිවාර්යෙන් 60 පනිනවා කියලා. ඒ වෙලාවෙත් අපි අසූදානම් වෙලා තිබුණා ඇත්තටම 60න් වැඩි වෙයි කියලා. නමුත් ඒ වෙලාවේ ඇමරිකාවේ ජනාධිපති පත් වුණත් එක්ක මේ කියන්නේ ඡන්දෙන් පත් වුණත් එක්ක මිල පොඩක් අඩු වුණා. අඩු වෙලා ආයෙත් පාරක් ඔය ඇමරිකාවේ ලේකනේ තීරබදු මේුවේ කාවනේ. එතකොට ඒ වෙලාවේ ලෝක වෙළඳපොලේ ඒ කියන්නේ තියෙන ලෝක වෙළඳපොලේ රත්තරන් මිල ගොඩක් ඉහළ යන්න පටන් ගත්තා. අර ඇමරිකාවේ ඩොලර් වලින් අර මුදල් සපයලා තියෙන හැම කෙනෙක්ම ඩොලරේ යගේ පල්ලෙහාට වැටෙයි කියන බය හන්දා. මොකද යා අරගෙන ගියපු ප්‍රතිපත්තියත් එක්ක ඒක පල්ලෙහාට වැටෙයි කියලා තමයි ගොඩක් ආර්ථික විශේෂඥයෝ කියලා තිබුණේ. එතකොට ඒක නිසා අර ඒ කියන්නේ මුදල් වලට සමානම ඒකකයක් ඒහා සමාන වටිනාකමක් තියෙන ලෝක වෙළඳපොලේ රත්තරන් තමයි. ඒ නිසා රත්තරන් වල මුදල් ආයෝජනය කරන්න ගොඩක් ඒ අර මුදල් තිබිච්ච අය පෙළඹුණා. ඒ අවස්ථාවේ ඇත්තටම මෙහෙන් අපි කොච්චර ඉල්ලුම් කරත් ඒ වෙලාවේ ගොඩක් දුරට කොරියාවේ වෙළඳපොලට රත්තරන් ආපු නැති දවසුත් තිබුණා. ඒකට අපිට දානවා මෙහෙ මේ අපි හැමදාම අපිට එනවා මැසේජ් එකේ මේ කිසේ කියන්නේ මිලදී ගැනීම එළිය තියෙන රත්තරන් මිලදී ගන්න මිලක් අපිට එන්නේ නැහැ. මොකද අරක ගොඩක් වැඩි වෙලා තිනවා සමහරට ශනිකව කඩා වැටෙන්න පුළුවන්. ඒක නිසා. ඉතින් අන්න ඒක තමයි තිබුණේ. තාමත් ඒක ඒ විදිහටම තියෙනවා. අනිත් පැත්තෙන් කොරියාවේ ඩොලර් එකේ වැඩි වීමත් මේකට බලපාලා තියෙනවා. මේ එතකොට ඉස්සරහට අඩු වේද වැඩි වේද? මොකද ඉස්සරහට හිතන්නේ? දැනට අයියා තියෙන තත්ත්වයේත් එක්ක අපිට දැනුම් දීලා තියෙන්නේ ඇත්තටම මේ බැංකයෙන් කියලා තියෙන මේ මිල. ඒකට 50ට වඩා නම් අඩු වෙයි කියලා මේ කියන්න අමාරුයි. අඩුයි කියලා කියන්න අමාරුයි. දැන් මේ යන විදිහට ගියොත් තවත් ඉස්සරහට වැඩි වෙන්න ඉඩ තියෙනවා. තා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්යි. දැන් ලෝකේ ගොඩක් රටවල් අපේ අය වැඩ කරනවනේ. දැන් සාමාන්‍ය මන් දන්න තරමට ලංකාවට රත්තරන් එනවා සිංගප්පූරු, ඩුබායි, කොරියාව. මම දන්න ටික ඔය මං කිව්වේ. ඔය රත්තරන් අතරින් ලංකාවේ හොඳට මාකට් ඔය රටවල් තුනේ මොන රත්තරන්ද? ලංකාවේ සාමාන්‍යයෙන් අය හොඳටම මාකට් රත්තරන් කොරියාවේ රත්තරන් තමයි. කොරියාවේ රත්තරන්. ඒ කියන්නේ ඩුබායි, සිංගප්පූරු වලට වැඩිය කොරියාවේ ගෝල්ඩ් වලට හොඳ දැනක් තියෙනවා. හොඳ මිලක් තියෙනවා. ඔව් ඉතින් අයියට මං කියන්න ඕනේ අපි කොච්චර වුණත් ඩුබායි වල රත්තරන් තියෙනවා, කුවේට් වල රත්තරන් තියෙනවා කොහොම වුණත් ඒ රටවල ඉන්න මිනිස්සුත් මම මේ දැන් අවුරුදු 4ක් විතර මේක ඉන්නවා. ඒ රටවල ඉන්න මිනිස්සුත් අයියා අපෙන් ඇවිල්ලා රත්තරන් ගෙනයි යනවා. අරගෙන යනවා. ඒ කියන්නේ හොඳම රත්තරන් තියෙන කොරියාවේ. දැන් ගොඩක් වෙලාවට මෙහි අය කැරට් 24 තමයි හදන්නේ. දැන් මම 24 හදනවා. කැරට් 24 මොනවා හරි අපි චේන් එකක් හරි හදිස්සියක් වෙලා රජයේ බැංකුවකට තියන්න ගියාම ගොඩක් වෙලාවට යාලා කියනවා මේක 24 පෙන්වන්නේ නැහැ. කැරට් 23යි පොයින්ට් ගානක් පෙන්වන්නේ කියලා. ඒක අයියෙන් වෙලා තියෙනවා. මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම මෙහි හදන රත්තරන් අපි සර්ටිෆිකේට් එකත් එක්කම දෙන්නේ 99.9 එහෙම නැත්නම් 99.5 සම්පූර්ණ රත්තරන් තියෙනවා කියලා. ඒකට හේතුව කැරට් 24 රත්තරන් අයියා අනිවාර්යයෙන්ම 99.5 හෝ 99.9 තියෙනවා. ඒ දෙක තියෙන්න ඕන. ඒතකොට මේ දෙකේ අතර තියෙන පොඩි වෙනසක්. එතකොට ඕක ලංකාවේ පෙන්වන්න නැති වෙන්න හේතුව ඕක ගොඩක් කට්ටිය මට කියනවා. අයියා වගේම මට ගොඩක් අපෙන් හදාන් යන කට්ටියත් පෞද්ගලිකව කියනවා. ඒකට හේතුව තමයි ගොඩාක් දුරටම ලංකාවට අපි අරන් යන මාලේ ගාංචුව දාන්නේ කැරට් 18. එතකොට ලංකාවේ ඕක මැනෙන්නේ සම්පූර්ණම මුළු මාලේට තමයි ඕක සෙට් වෙන්නේ. එතකොට අයියා අර ගාංචුවේ අපි කැරට් 18 දාන ගාන පොඩි ප්‍රමාණයක් වුණාට මේක රත්තරන් නිසා රත්තරන් වලින් ලොකු ප්‍රමාණයක් එනවා. එතකොට ලංකාවේ පෙන්වන්නේ කැරට් මේ ඇත්තටම 23යි පොයින්ට් ගානක් තමයි පෙන්වන්නේ. සමහර අවස්ථාවල ඔක 22කට වැඩිපුර පෙන්වන වෙලාවලුත් තියෙනවා. ඒකට හේතුව අර ගාංචුවේ ප්‍රශ්න තමයි. සමහරක් මාළ දිනවයි ගාංචුව දාන්න නැතුව ඔලුවෙන් ගලවන්න හදාගෙන යනවා. ඒව ඇත්තටම කැරට් 24ම පෙන්නපු නැති අවස්ථාවක් තියෙනවා. ඒකට හේතුව සමහරක් වෙලාවට ලංකාවේ තියෙන කැරට් 24ම දැන් මේ රත්තරන් වල තියෙන උපරිම එකකේ තමයි කැරට් 24. ඒක සමහර බැංක් වල තියෙන අපේ තියෙන ස්කෑන් කරලා මුකුත් බලන්නේ අර වතුර දාලා බලන එක නිසා කැරට් 24ම පෙන්වන්න නැති අවස්ථා තියෙනවා. ඒක ඔය බැංක් වල ෆෝල්ට් එකක්. නැතුව මෙහි බැංක් වල ප්‍රශ්නයක්. නැතුව මෙහි ප්‍රශ්නයක් නෙමෙයි. මෙහි මේක කාට හරි සැක සංකාවක් තියෙනවා නම් කොරියාවේ තියෙනවා අයියේ මේ රත්තරන් මාල්ද කොච්චර ප්‍රතිශතයක් රත්තරන් තියනවාද කියලා චෙක් කරලා බලන්න පුළුවන් දැන්. කොරියාවේ තුල දෙනවා අපි ළඟට ගෙනත් දුන්නොත් අපි සතිය දවසක අනිවාර්යෙන් මේ චෙක් එක කරලා ඒ අදාළ තැනින් සර්ටිෆිකේට් එක අපි අරන් දෙනවා. දැන් ලංකාවේ බැංකුවකින් හදිස්සියෙන් හරි කිව්වොත් මේකේ කැරට් 23යි තියෙන්නේ කියලා ලංකාවට පෙන්වන්න පුළුවන් සර්ටිෆිකේට් එකක් මෙහෙම අනිවාර්යෙන් දෙනවා. ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. තව දෙයක් තියෙනවා. හරි. මම අහලා තියෙනවා සාමාන්‍යයෙන් චොන්රු සංඝවල මෙහි විතරයි අපි මොනවා හරි ජුවලරි ගනිද්දී ඒකේ අපේ දැන් අනිවාර්යෙන් කොක්ක දාන්න කැරට් 18 එක. ඒකට හේතුව දාන්න මොකද හයියට හදන්න ඕනේ. සවිශක්තිය තියෙන්න ඕන නිසා.
මම අහලා තියෙනවා චොන්ඩු සංගවල විතරයි ඔය කැරට් 18 එක අර රත්තරන් වලින් වින් කළා දාන්නේ. අනිවාර්යෙන්යි. ඒක මේ ජුන්නෝ සංඝ ඒරියා එකේ විතරයි ඒක එහෙම කරන්නේ. ඒකට හේතුව තමයි මෙහෙන් හැම දිහාවකටම. ඒ කියන්නේ ප්‍රධානව හැම තරණකටම අරයි යන්නේ ජුන්නෝ සංඝ වලින් තමයි බඩු අරයි යන්නේ. අපි හිතමුකෝ පොල් පූසාන් එතකොට වෙන කොහෙට හරි අරන් යනවා නම් ඒ අරයි යන්නේත් ජුන්නෝ සංඝ වලින්ම තමයි බඩු අරයි යන්නේ. එතකොට ජුන්නෝ සංඝ වල ඉඳලා පල්ලෙහාට අරයි යනකොට ඒගොල්ලෝ මේක විකුණන්නත් ඕනේ ඒගොල්ලෝ මේ පවතින මිලට. ඒ කියන්නේ කොරියාවේ සාමාන්‍යයෙන් පවතින මිලට විකුණන්න ඕනේ. එතකොට විකුණන්නත් ඕනේ මෙයාලට ලාභයක් තියෙන්නත් ඕනේ. එයාලා මොකද කරන්නේ? එයාලට කරන්න පුළුවන් එකම දේ තමයි අපි ඉල්ලන්නේ තොන් 20ක් හරි 22ක් හරි 10ක් හරි එතකොට. එතකොට එයාලා කරන දේ එයාලට වාසියක් වෙන විදිහට ගාංචුව එක සම්පූර්ණ බල ටෙලි කරනවා තොන් 10 ඇතුලේ. ජුන්නෝ සංඝ කියන්නේ මේ අපි හිතුවොත් තොග විකුණන තැනක් වුණොත් ජුන්නෝ සංඝ තමයි තොග විකුණන තැන. හදන කම්පැනි තියෙන්නේ ඔක්කොම ජුන්නෝ සංඝ වල. ඒතකොට ගෝල් බෑග් එක තියෙන්නේ ජුන්නෝ සංඝ වල. මේ යවට මේ ඒරියා එක තියෙන නිසා අනිත් එක සෝල් වල තමයි කොරියාවේ වැඩිම ජනගහනයක් ඉන්නේ. ඒ නිසා මෙහි හදන්නේ අනිවාර්යයෙන්ම ඉස්සර වෙන්නේ අපි තොන් 22ක් උත් අන්න තොන් 22 තමයි ඉස්සර වෙන්නේ. හරි තොන් 22 හදලා ඊට අමතරව තමයි ගාංචු එකතු වෙන්නේ. එහෙම තමයි වෙන්නේ. ඇත්තට මේක ගොඩක් වැදගත් දෙයක්. මොකද සමහරු චේන් හදාගෙන ලංකාවට ගිහිල්ලා අර වගේ දාංචුවත් මේ අර මේ එකත් හදලා බැංකුවලදී ප්‍රශ්න වෙලා තියෙනවා. ඒක නිසා හොඳම දේ ඔයා කොරියාවේ කොහේ හිටියත් අනිවාර්යෙන් චොන්ඩු සංඝ වලට එන්න. චොන්ඩු සංඝ වලට ඇවිල්ලා චොන්ඩු සංඝ වලින් ජුවලරි හදන්න මේ අයියට කතා කරන්න ෆෝන් නම්බරෙත් දාන්න. ඒ වගේම මේ අනිත් දේ ඇත්තටම මේ කොරියාව හොඳම රත්තරන් තියෙන්නේ මෙහි විතරද? අයියා කොරියාවේ හොඳම රත්තරන් තියෙන්නේ ජුන්නෝ සංඝවල කියලා කිව්වොත් ඒක 90ක් විතරම හරි. ඒකට හේතුව තමයි අනිත් තැන් වල සමහරු කියන බූසාන් තියෙනවා. බූසාන් තියෙනවා හැමතැන. සමහර වෙලාවට කොරියාවේ අපි හිතමුකෝ මේ රත්තරන් ප්‍රතිශතය තමයි වෙනස් වෙන්නේ. මෙතන අපි අනිවාර්යයෙන්ම 99.5 තියෙනවම තමයි. 99.5 නම් 99.5 99.9 නම් 99.9ම තියෙනවා. සමහර තැන් වල තියෙනවා සමහර කෙනෙකුට කරන්න පුළුවන් එයා ජුන්නෝ සංඝ වලට කියලා එයා හදවනවා බඩු මේක ප්‍රතිශතය සමාන රත්තරන් පොඩ්ඩක් අඩු වුණාට කමන්නේ 98ට 98.5ට විතර හදනවා. ඒතකොට 0.5ක වෙනස තියෙනවනේ. ওই 0.5 වෙනස ලංකාවට නම් ගියාට පස්සේ ඒක ඇත්තටම කැරට් 22.5ට තමයි සමාන වෙන්නේ. අර 24 නෑ. අනිවාර්යෙන් ඊජිප්ත් සාකේ සංගම වුණාට පස්සේ අනිවාර්යෙන් 99.5න් උඩ තියෙනවා. උඩ තියෙනවා. අනිවාර්යෙන් අපි හදන එක 99.5 ගැහුවට 99.5ට උඩින් තියෙනවා. දශමයක් හරි උඩින් තියෙනවා. එතකොට තමයි අර මුද්‍රාව. ඒ කියන්නේ මේ අනිවාර්යෙන් රත්තරන් වල මුද්‍රාව ගහනවා. කොරියාවේ රාජ්‍ය ලාංඡනය ඊට පස්සේ ඒකේ තියෙන ප්‍රමාණය ගහනවා කීයක් percentage එක තියෙනවද කියන එක ගහනවා හදන තැන මාකින් එක ගහනවා ඒ තැන් වලට සීල් එකක් තියෙනවා ඒ ඔක්කොම ගහන නිසා ඒ වලට අයියා අපේ හදලා දෙන එක අනිවාර්යෙන් ඒ 100%ක්ම ඒ විදිහටම හදලා දෙනවා මොකද මේගොල්ලන් බොරු කරන්න බෑ අපි ඕඩර් එක දෙන්නේ කෙලින්ම බැංක් එකට බැංක් එකෙන් තමයි ඒ අදාළ තැනට දීලා හදවන්නේ සමහර පහළ ඉන්න කට්ටියට පුළුවන් මේක එයාලා පෞද්ගලිකව කරන තැන් තියෙනවා ඒ තැන් වලට දීලා හදවන්න පුළුවන් ඒකට මොකද ගොඩක් වෙලාවට කොරියාවේ විදේශිකයෙක් වුණාට පස්සේ ගන්න එන කෙනා එයා සියලු දේවල් දන්නේ නැහැ කියන දේ මේගොල්ලෝ දන්නවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් දෙයක් කරන්න. නම් ඊට පස්සේ අපි එක්කත් ලංකාවට යනවා. ඒක ලංකාවට ගිහිල්ලා පස්සේ තමයි අපිට චෙක් වෙන්නේ. චෙක් වුණාට පස්සේ අපිට මෙහෙට කරන්න දෙයක් නැහැ. හැබැයි අපෙන් හදාගෙන ගිහිල්ලා මොනවාම හරි ප්‍රශ්නයක් වුණොත් ලංකාවට නෙවෙයි ලෝකේ කොහේ රටකට ගියත් ඒ වගකීම අපි ගන්නවා. අනිවාර්යයෙන්ම ගන්න. අනිවාර්යෙන් ඔයා කොරියාවේ කොහේ හිටියත් එන්න චොන්ඩු සංඝ වලට ඇවිල්ලා මේ මෙයාව කන්ටැක්ට් කරගෙන වැඩි කරගන්න. ඉතින් ඔයාලට කැමති නම් මේ ඕන තරකින් කරගන්න පුළුවන් අය. පොඩි දෙයක් තියෙනවා. ඕන තැනකින් කරගන්න පුළුවන්. කොරියාවේ මේ ජුවලරි බිස්නස් එකේ ගෝල්ඩ් බිස්නස් එකේ වංචකාරයෝ ඉන්නවද හොරු ඉන්නවද මොකද්ද ඔබ ඇත්තට දන්නේ නැහැ අපි. අයියා මෙහිමයි. කොරියාවේ ඇත්තටම ජුවලරි සිස්ටම් එකේ දැන් මේ බිස්නස් එකේ සගි සරම් කියලා කියන්නේ හොර කට්ටිය ගොඩාක් දුරට ඉස්සෙල්ලා ඉඳලා තියෙනවා. දැන් මේ තාක්ෂණයේ දිනු වෙලා මේවා ස්කෑන් කරන්න පුළුවන් ඕන තැනක ගිහිල්ලා මැනලා ඒක චෙක් කරලා බලන්න පුළුවන්. ඒක නිසා දැන් ගොඩාක් දුරටම අඩු වෙලා තියෙනවා මේ පැත්තේ. ඒ කියන්නේ අපේ සමුලින් පිට අවුරුදු 20කට විතර කලින් මේක පටන් ගන්නකොට සමුලින් කියලා දිනවා මාත් එක ඉස්සර මේ කඩවල් කඩලා බඩු අරන් යන මිනිස්සුත් ඉඳලා තියෙනවා. දැන් ඒගොල්ලෝ ගොඩාක් දුරටම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙහි අර හොරකමක් මෙව එකක් කරන්න පුළුවන් තියෙන අවස්ථාව ගොඩක්ම අඩුයි. හැබැයි ඒත් දැන් මම සමුලින්ලාගේ දුවකින් අහුවට පස්සේ ඒත් ඉන්න මිනිස්සු ඉන්නවා. ඒත් ඉන්න මිනිස්සු ඉන්නවා. මොකද ඒක එහෙම වෙච්ච මිනිස්සු නෑ. චොන්දම්පෝ විදිහට පවත්වාගෙන ගිහලා චොන්දම්පෝ එක බඩුරික එකතු වුණාට පස්සේ චොන්දම්පෝ එක වහලා ගිහලා තුමන් කනන් සරම ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ අපි සල්ලි දුන්නට පස්සේ යාලා සල්ලි ටික එකතු කරගෙන යනවා. ඊයරෙන්න මම අහන්නේ ගෝල්ඩ් වලින්. අපි කැරට් 24 මොනවා හරි ජුවලරි හදනවා නම් අපිට ඒ වයින් වංච කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි වංචාවට අහු වෙන්න පුළුවන් අවස්ථා මොනවද? අපි අයිය වංචාවට අහු වෙන්න පුළුවන් ප්‍රධානතම අවස්ථාව තමයි අපි අර අයිය ඉස්සෙල්ලා අහුව ප්‍රශ්නේ. ඒ කියන්නේ චේන් එක හදලා දෙනවා තොන් 20ට තොන් 20 තමයි චේන් එකේ තියෙන්නේ. ඒතකොට රත්තරන් බරයි ගාංචෝයි ඔක්කොම එක අරකට සෙට් කරනවා. ඒතකොට එතනින් අපිට වෙන්නේ ඇත්තටම හොරගමක්. අපිට එයා කියන්නේ නෑනේ. ඒ කියන්නේ අපිව වංචාවකට තමයි එයා ඒක කරන්නේ. මොකද අපිට කියන්නේ අපිට භාෂාවත් හරියට බෑ. ආන්නේ. ඒතකොට එයාට පුළුවන් අන්න ඒක හරි මේකේ තොන් 20ක් තියෙනවනේ. ඒතකොට කියන්න පුළුවන් මම මේ තොන් 20ට තමයි මේක ගණන් හැදුවේ. තොන් 20 අපි විකුණන්නේ මෙහෙමයි. ඒතකොට නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේක රත්තරන් වලින් තොන් 20ක් තියෙන්න ඕනේ.
නමුත් එයා හදලා දෙන්නේ රත්තරන් වලින් තොන් 20ක් නෑ. ගාංචුවයි ඔක්කොම එක තමයි තොන් 20. එතකොට හැදුම් කුලිය. දැන් මේ රත්තරන් බඩු හදද්දී හැදුම් කුලියක් ගන්නවනේ. ඒකෙන් වංච කරන්න පුළුවන්ද අපිට? හැදුම් කුලියෙන් නම් අයියා වංචා කරන්න බෑ. ඔව්. ඒ කියන්නේ ලොකු ගාණක් ලොකු ඇත්තටම හදන්න මේකක් හදලා ඉවර කරද්දී සාමාන්‍යයෙන් අපිට හැදුම් කුලිය කියන්නේ මේ තොන් එකකට. ඒ කියන්නේ තොන් එකකට එකතු වෙන ගාණ තමයි හැදුම් කුලිය විදිහට අපි අවසානයේදී මුළු තොන් ගාණෙන් වැඩි කරලා හදලා දෙනවා. ඒක ඇතුලේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ තොන් 20ක් හදනවා කියලා. මම මේ උදාහරණයක් විදිහට කියන්නේ. තොන් 20ක් හදනකොට අද තියෙන මිල අපි හිතනවා 50යි කියලා. අපි උදාහරණයක් විදිහට හොඳ 50යි තොන් 20ක් හදද්දී සාමාන්‍යයෙන් 50ට අවම මානන් 3යි චොනන් 8ක් මානන් 3යි චොනන් 5ක් මානන් 3ක් ඔය වගේ ගාණක් අමතරව එකතු වෙනවා. ඒ කියන්නේ ගාංචුවට හැදුම් කුලියට. ඕක ගාංචුව අයින් කළොත් සාමාන්‍යයෙන් මානන් 2යි චොනන් 2ක් විතර එකතු වෙනවා. ඕක හැදුම් කුලිය අර තොන් එකක් ඒ කියන්නේ මෙයාලට එන්නේ ගෝල් බාර් එක. ගෝල් බාර් එක විකුණන ගෝල් බාර් එක උණු කරලා ඒ හදන්න යන කොස්ට් එකක් තියෙනවනේ. ඒ කොස්ට් එක තමයි කියන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් කෙනෙක් අහන්න පුළුවන්. එතකොට මේ කොස්ට් එකයි කඩේට කොහොමද ලාභයක් කියන්නේ කියලා. ඇත්තට මේ ලොකු බාන් ප්‍රමාණයක් හදනකොට අයියා ඒ හදන ආයතන වලින් ඒ ලංකාවේ වගේ තමයි ඩිස්කවුන්ට් ඒ කියන්නේ කමිෂන් එකක් මේ හැම තැනකටම හම්බ වෙනවා. එතකොට හැදුම් කුලියෙන් කාටවත් වංචාවක් කරන්න බෑ. කරන්න බෑ. ඒ අර ගාණක් අඩු කරනවානේ දැන් අපි හිතමුකෝ එන කෙනෙක් ඩිස්කවුන්ට් එකක් දාලා දෙනකො. ඇත්තටම ඩිස්කවුන්ට් එකක් දාන්නෙත් අපි දන්නවා අර කඩේ හැදුම් කුලියෙන් කීයක් අඩු කරන්න පුළුවන්ද කියන එක. රත්තරන් බර නෙමෙයි රත්තරන් වලින් නෙමෙයි අඩු කරන්නේ. හැදුම් කුලියෙන් තමයි ගාණක් අඩු කරලා අඩු කරන්නේ. හරි මට වැදගත්ම දෙයක් අහන්න ඕනේ මම ඉන්ටර්නෙට් එකේ දැකලා තියෙනවා ගොඩක් ජුවලරි හැදුවට පස්සේ අර මේ පුරුක් මැග්නට් තියලා චෙක් කරනවා. ඒ වගේ සිද්ධි කොරියාව වෙනවද? ඒ කියන්නේ මේ චේන් වලට එහෙම මේ දානවද වැරදි දේවල්? නෑ එහෙම දාන්නේ අය. මේ මොකද දන්නවද? දැන් මේ හදලා ඉවර වෙන එක අපිට ඇත්තටම කියන්න ඕන අය මම මේ මාළේ අරන් පෙන්නන්නම්. මේ මං හොඳම දේ අයියර මේ ලොකු මාලයක් මං අරන් පෙන්නන්නම්. මෙන්න කැමරාවට ලං කරලා පෙන්නන්න. හරි. දැන් මේ මාළේනේ. මේ මාළේ අපිට හදලා එන්නේ අයි මෙන්න මෙතෙන්ට. හරිද? මෙතෙන්ට තමයි හදලා එන්නේ. මේ කැරට් 18න් දාන කොක්ක තියෙනව නේද? ඒක දාන්නේ වෙන තැනක. එතකොට මේකත් එහෙම. මේ තමයි ගාංචුව. ඇත්තටම ගාංචුව දාන්නේ වෙන තැනක. ගාංචුව අපි දාන්නේ නැහැ. මේ චුල් එක. ඒකට මේකට කියන්නේ චුල් එක හදලා එවනවා. එක තැනකින් කැරට් 24 වැඩ කරන තැන. කැරට් 18 වැඩ කරන තැන තමයි මේ ගාංචුව දාන්නේ. එතකොට අයියා මේකේ හොරකමක් වංචාවක් කරන්න විදිහක් නැත්තේ මොකද? කැරට් 18 දාන්න කලින් මේක පාස් කරන්න කලින් අපි අනිවාර්යෙන් මේකේ සර්ටිෆිකේට් එක ගන්නවා. මේකේ තියෙන රත්තරන් ප්‍රමාණය කොච්චරද? මේකේ තියෙන බර කොච්චරද? මේකේ සීර කොච්චරක් රත්තරන් තියෙනවද කියලා. මේකේ රත්තරන් ප්‍රමාණය අඩු වුණොත් මේ මාළේ දෙන්නේ නැහැ එළියට. මේකේ රත්තරන් ප්‍රමාණය අඩු වුණොත් මේ මාළේ දෙන්නේ නැහැ එළියටයි. ඒ කියන්නේ ඔය චෙක් කරනවා. අනිවාර්යෙන්. අපිත් මේ මාළ ඒ රත්තරන් සර්ටිෆිකේට් එක ගන්න තැනට දාලා චෙක් කරලා බලලා තමයි දෙන්නේ. ඒ කියන්නේ ඔයා කියන්නේ මේ චොන්ඩු සංගවල කොතන ජුවලරි හැදුවත් සර්ටිෆිකේට් එක ගන්න තැනකට දාලා චෙක් කරනවා. අනිවාර්යෙන්ම දාන්න. ඒක නැත්තම් මේ සීල් එක ගහන්නේ ආයි. ඒ කියන්නේ ලංකාවේ වගේ වංච කරන්න බෑ කොරියාවේ. බෑ. ඒක මාරු වටිනවනේ. ඒ කියන්නේ අපි අද දන්නේ. ඒක හිතන්න මම අද ඔයාගෙන් අයියාගෙන් චේන් එකක් ගත්තා කියලා. අයියා මට ඇවිල්ලා චේන් එක විකුණනවා. හරි මම ගන්නවා. චේන් එක විකුණලා අපි අනිවාර්යෙන් ඒක විකුණන්න කලින් තව කෙනෙකුට දෙන්න. ඒ කියන්නේ බරට උණු කරන බරට විකුණන්න බලන්න. ඒ උණු කරන බරට විකුණන්න කලින් අපි අනිවාර්යෙන් ඒක හපව පිරිසිදු කරවලා ඒකේ තියෙන චෙක් කරලා ඒකේ තියෙන පර්සන්ටේජ් එක කොච්චරද ඔක්කොම චෙක් කරලා බලලා කොච්චර අපි දාන හන්ද කොච්චර ගෙවිලා තියෙනවද ඔක්කොම බලලා ඒ විස්තර අරගෙන තමයි අපි ආයෙත් ඒක විකුණන්නේ නැත්තම් උණු කරන්නේ. හරි. තරහ වෙන්න එපා. හරියි. මේක හැමෝටම කියලා දෙන්නේ. ඒ කියන්නේ ඔයාගෙන් රත්තරන් බඩු ගත්තේ නැතත් මේ චුන්ටු සංගවල කොහෙන් ගත්තත් අනිවාර්යෙන් බය වෙන්න දෙයක් නැහැ. කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඒ වෙනට ඔයාට පොඩ්ඩක් කියන්න මට කියන්න තියෙන්නේ මේකයි. හරියට දෙයක් කතා කරලා දාන්න. ඉතින් අපි භාෂාව ගොඩක් අය දන්නේ නැහැ නේ. මම නම් විශ්වාස කරනවා නැත්තම් මේක ගොඩක් අය හිතයි මම ඔයත් එක්ක මේක මේ කරන බිස්නස් එකක් මොනවා කියලා. මේක මේ මුදල් ගෙවලා මුකුත් කරන දෙයක් නෙවෙයි. මගේ කැමැත්තෙන් අහම්බෙන් කරපු දෙයක් මේක. මේ මම හිතන්නේ හොඳම දේ රත්තරන් බඩු ගන්නවා නම් අපේ දන්න සිංහල දන්න මේක ඇතුළේ ඉන්න කෙනෙකුට කතා කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දකින්නවා නම් මේ කතා කරලා බලන්න ඔයාලා කැමැත්ත. අනිවාර්යයෙන් මේක ඇතුළේ ඇවිල්ලා මේ චොන්ටු සංගවල ඕන තැනකින් ඔයාලට රත්තරන් බඩු මිලදී ගන්න පුළුවන්. අයියා කියන්නේ මම මේකට දවස් එකතු කරන්න. ඔව්. ඒ මිලදී ගන්න වෙන කොහෙට ගියත් නිකන් හරි මට කතා කරන්න ඕන දෙයක් අහන්න කතා කරන්න. කිසි ප්‍රශ්නයක් වෙන ජුවලරි එකට කියලා. ප්‍රශ්නයක් තියෙනම් කතා කරන්න. ඔයාගෙන් ගත්තේ නැහැ කියලා ඔයා අනේ නැහැ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අයියා ඒක නැත්තම් අපි ඒක තමයි ලංකාවේ ගමකට තියෙන්නේ අනිවාර්යෙන් අයියා. අනිවාර්යෙන් ඔයාට වරදින්නේ නැහැ. තවත් වැදගත් දෙයක් තියෙනවා. මම කොරියාවට ඇවිල්ලා ජුවලරි හදද්දී මම සමහරවිට මම නොදැන මම මේ කොරියා ඩිසයිනින් තෝරගන්නවා. සමහර ඩිසයින් මේක මමත් මුණ දීපු දෙයක්. සමහර ඒවා බැංකුවට තියන්න ගියාම මේක තියන්න බෑ කියලා. ගොඩක් වෙලාවට රාජ්‍ය බැංකුව වලින් මේව ගන්නෙ නැහැ. අපිට ප්‍රයිවට් බැංකුව වලට තමයි තියන්න පුළුවන්. වටිනකමක් නැහැලු. ඇයි ඒ? කැරට් 24. මොකද්ද අපි කරන්න ඕනේ? මොනවද අපි තෝරගන්න ඕනේ? ඩිසයිනින්. අයියා මෙහෙමයි. ඒකට මම මේ ටික අයියට එළියට ගන්නම්. මම ඉන්න. දැන් අපි මේක එළියට ගත්තට පස්සේ මේ තියෙනවා මේක ඊට පස්සේ මේ දෙක හොඳ මේ චේන් ඔක්කොම මේ තියෙන බම්බෝ චේන් කියලා මම ඉස්සෙල්ලත් කිව්වා මේ චේන් කියන එක මේක ඇතුලේ අයියා සම්පූර්ණ හිස් තියෙන්නේ මේ මාලේ ලොකු වෙන්න හදලා තියෙන්නේ ගොඩක් මේවා හදන්නේ අපි තායිලන්ත
මේ කට්ටියටම තමයි හදන්නේ. මේක තායිලන්ත කට්ටියටම තමයි හදන්නේ. එතකොට මේකේ මේ මෙතනින් පේනවා ඇතුළ සම්පූර්ණයෙන්ම හිස් අයියා. මෙතන මේ ඕනි කෙනෙකුට බලා ගන්න පුළුවන් ඇතුළ හිස්. හරිද? එතකොට ඒකට කියන බම්බෝ චේන්. මේකට බම්බෝ චේන් කියලා කියන්නේ මේක ලංකාවේ තියන්න බෑ. බෑ. මේක ලංකාවේ තියන්න බැරි. ඒකට හේතුව තමයි මේක එයාලට ලංකාවේ ස්කෑන් කරලා මොන හරි බලන්න ක්‍රමයක් තාම නැති නිසා. හොඳයි ඒක නිසා තාම දෙන්න. හැබැයි විකුණන්න පුළුවන්. يعني උණු කරන තැනකට විකුණලා සල්ලි ගන්න පුළුවන්. අපිට අර බැංකුවේ අපිට ප්‍රධාන වශයෙන්ම මාලයක් හදනකොට අත්‍යවශ්‍යයි මේක බැංකුවේ උගස් තියලා සල්ලි ගන්නයි හදිස්සියට. විකුණන්න නෙමෙයි අපි ගන්න. ඊට පස්සේ මේක ණයක් විදිහට අපි ගෙවනවා. ගෙවලා අපි යහපව පේ කර ගන්නවා. ඉතින් අන්න ඒකට පුළුවන් වෙන ඩිසයින් නෙමෙයි මේවා තියන්න බෑ. ඒකට පුළුවන් වෙන ඩිසයින් අයියා මම ඔහොම ඉන්න. මම ඒකට පුළුවන් වෙන ඩිසයින් එකක් අයියට මේකේ පෙන්නන්න. මෙන්න මේක. ඒකට පුළුවන් වෙන ඩිසයින් මෙන්න මේ අපි ලංකාවේ කට්ටියට ගොඩක් හදනවා. මේක මේ පැත්තෙත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක සම්පූර්ණම හොඳටම තලලා රත්තරන්මයි තියෙන්නේ. ආයේ හිඩස් කොහෙවත් නැහැ. ඒතකොට මේ චේන් එක මේකේ ඩිසයින් තියෙනවා එහෙම ගොඩක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ අපේ ලංකාවේ කට්ටිය ගොඩක් හදනවා අයියා. මේ චේන් එක මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා ඒවල කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ ආයෝජනයක් විදිහට බැංකුවේ උගස් තියන්න පුළුවන් වෙන විදිහ එකක් හදන්න ඕනේ කියලා. අනිවාර්යෙන් තෝරගන්න ඕනේ මේ ඩිසයින්. මේ වගේ ඩිසයින් බම්බෝ චේන් ගන්න එපා. බම්බෝ චේන් ගන්න එපා. ඒ කියන්නේ ඒක අරගෙන තේරුමක් නැහැ. මොකද අයි අපිට මේ අපි අර බලාපොරොත්තු වෙන දේ අපිට කරගන්න බැරි වෙනවා. කරගන්න බැරි වෙනවා අනිවාර්යෙන්මයි. ඔව්. ගොඩක් වෙලාවට කැරට් 24. කැරට් 24 කියන්නේ මම අහලා තියෙනවා හයිය නැහැ. ඔව් හයිය. හරි කැරට් 24 හයිය නැති නිසානේ 18න් දාන්නේ ලොක් එක. ලොක් එක දාන්නේ. ගොඩක් වෙලාවට අපේ කට්ටියට වයිෆ්ලට නෙක්ලස් හදන් යනවා. ගොඩක් අය වයිෆ් කොහේ හරි පටලගෙන කඩා ගන්නවා. කඩාගෙන නෙක්ලස් එක පාහන්න යනවා. වයිෆ් කෙනෙකුට ජුවලරි හදනවා නම් මොකද්ද කරන්න පුළුවන් හොඳම දේ? අයියා මෙහෙමයි. ඒකට මම දෙන්න හොඳම උත්තරේ තමයි ඇත්තටම අපි ළඟ තියෙනවා ලංකාවේ ආයෙට ගැලපෙන ඒ කියන්නේ පවුලට එහෙම නැත්නම් බිරිඳට ගැල් ළමයට ආදරවන්තයට ගැලපෙන ඩිසයින් අපි ඇත්තටම අයිය ගන්නවා කියලා හිතන්නකෝ. මම අයියට මුලින්ම පෙන්නන්නේ අයියට ඒ ඩිසයින් ටික තමයි. ඒ කියන්නේ අයියේ මෙන්න මේ ඩිසයින් ටික මෙන්න මේ ඩිසයින් ටික අපිට තියෙනවා කියලා. නමුත් අයියා සමහර වෙලාවට ඒ ඩිසයින් එක ඇත්තටම අපිට හොඳ වුණාට ඒක ලංකාවේ වයිෆ්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එයා ඒකට කැමති නැති වෙන්න පුළුවන්. එතකොට එයා ඒකට අකමැති වෙනකොට අපි ඇත්තටම කියන්නේ මල්ලි එහෙනම් මං අපි ළඟට එන මගේරමුණ මල්ලි එහෙනම් නංගිට කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් පවුලට කෝල් එකක් ගන්න, බිරිඳට කෝල් එකක් ගන්න. අරගෙන එයාට පෙන්නලා අහන්න. එතකොට අපි මම දැකපු දෙයක් තමයි එයාලා තෝරන්නේ ගොඩාක් දුරට චූටි ඒවා. ගොඩක් හීනි කම්බි වගේ හීනි ඩිසයින් තෝරන්නේ. එතකොට ඒ වගේ එකක් තේරුවාට පස්සේ අය ඇත්තටම අපේ ලංකාවේ මෙහෙම වගේ නෙමෙයි ගොඩාක් දුරටම මේ කොණ්ඩේ ගොඩක් දිගට තියෙනවා. ඒතකොට කොණ්ඩ ගස් ටිකක් පැටලුණත් අය ඇදුනොත් කැඩෙනවා. මොකද මේක කැඩෙන සම්භාවිතාව වැඩි. මොකද අනිත් එක හදන්නෙත් එයා උපරිම පවුම් එකමාරක් වෙන්න තමයි හදන්නේ. මොකද මේ වගේ පොඩි මාළේ එච්චර ඒ වගේ තමයි හදන්න පුළුවන්. එතකොට මම නම් කියන්නේ ගොඩාක් දුරටම ලංකාවේ ඉන්න ඒ කියන්නේ අය ආදරවන්තයා හරි එයාගේ සැමියා හරි අපහසුතාවයටපත් වෙනවා ලංකාවට යන කියලා මේක කැඩුණාට පස්සේ. කැඩුණාට පස්සේ ලංකාවේ ඇත්තටම පාස් ගන්න දෙයක් නෑ අයියා. කැරට් 24 පාස් කරනවා නම් ඊට වඩා බාලයකින් තමයි පාස් කරන්නේ. ඒතකොට කැරට් 18 හෝ 20. ඔව් ඒක ගොඩක් බලපාන්න පුළුවන් මේ බැංකුවලදී හරියටම හරි බැංකුවට තියන්න ගියාම මේක බලපාන. එතකොට අයියා මේ මාළේ ලංකාවේ පෙන්නන්නේ ගොඩාක් දුරටම මේ කැරට් 22කට තමයි පෙන්නන්නේ. හරිද? කැරට් 24 22ත් එක්ක මිශ්‍ර වුණොත් එහෙම නැත්නම් 18ත් එක්ක මිශ්‍ර වුණොත් අනිවාර්යෙන්ම මේකේ තියෙන කොළ ටික අඩු වෙනවා. දැන් මෙහෙට ගෙනාවා කියලා හිතන්නකෝ. මෙහෙට ගෙනාවත් අයියා ඕක අපි රත්තරන් අරගෙන උණු කරන්න ගියාට පස්සේ මේ මාළේ ගන්න අඩුවට. ඒකට හේතුව එක මිශ්‍රයි. අය කියන්නේ මෙහි කැරට් 22 නම් 22 විතරක් තියෙන්න ඕනේ. 18 නම් 18 විතරක් තියෙන්න ඕනේ. 24 නම් 24 විතරක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක උණු කරන්න ගියාට පස්සේ ඒක ඒගොල්ලෝ උණු කරනකොට ගාණ ලොකු ගාණක් අපෙන් ගන්නවා. ඒ කියන්නේ දැන් අපි හිතන්නකො අපි රත්තරන් තොන් මේක උණු කරනකොට උණු කරන්නේ රත්තරන් සාමාන්‍ය කිලෝ එකක් විතර. කිලෝ එකක් උණු කරනකොට කිලෝ එකකින් පස්සේ අනිවාර්යයෙන්ම දශම ගාණක් අඩු වෙලා ඒ ප්‍රමාණය එන්න ඕනේ. අර වගේ මිශ්‍ර වෙලා තියෙන එකක් උණු කළොත් එහෙම මොකද වෙන්නේ? අර දශම ගාණක් එන්නේ නැහැ. හරි ප්‍රමාණය එන්නේ නැහැ. ඒක නිසා යාලා ලොකු ගාණක් කරගෙන තමයි ඒක කරලා දෙන්නේ. එහෙම වෙලා තියෙන එකක් අපිට ආවොත් අපි ඇත්තටම මේක කරන්නේ මොකද න? අර තැනින් කට් කරලා කෑලි දෙක අයින් කරලා අර මේ පාස් වෙලා තියෙන තැන අයින් කරලා තමයි ඊටු ටික බර කරන්නේ. එහෙම තමයි කරන්නේ. දැන් ඔය ප්‍රශ්නේ ගැන කතා කරේ ගොඩක් මේ ලංකාවේ අය වයිෆ්ලට චේන් අරගෙන යද්දී ගොඩක් වෙලාවට වයිෆ්ට ෆෝන් එකෙන් ඩිසයින් එක පෙන්නලා ඊට පස්සේ ඩිසයින් එක අරන් යනවා. මම දන්න මගේ යාළුවෝ කීප දෙනෙක්ගම ජුවලරි කැඩුණා අනිවාර්යයෙන්ම. ඒක නිසා ඉතින් මේ ඔයා මට කිව්ව වෙනමම ඩිසයින් තියෙනවා මේ මම ඒක පෙන්නන්නම් අයියට. ඔහොමම පොඩ්ඩක් ඉන්න. ඒ දැන් මෙහෙමයි ලංකාවේ ඇත්තටම ආදරවන්තයට හරි කාට හරි දෙනවා නම් මේකට කියන්නේ මේ බොක්ස් චේන් එක කියලා. මේ බොක්ස් චේන් එකේ සාමාන්‍ය තොන් එකක වගේ එකක් මේක තියෙන්නේ. හොඳද? මෙන්න මේ වගේව කැඩෙනව අඩුයි අයියා. මේක කැඩෙනව අඩුයි. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේක මේ දැන් ලංකාවේ ගොඩාක් කට්ටියට අපි හදන මාළේ තමයි මේක.
මේකත් ගොඩක් දුරට කැඩෙනවා අඩුයි. මේකත් හොඳ හයිය ගායට දිනවා මාළේ හයිය. හරිද? මේක ලංකාවේ මේ ගොඩාක් දුරට අපේ මේක අරන් යන්නේ බංග්ලාදේශ, එතකොට ඉන්දියන් ඒ කට්ටිය. ඊට පස්සේ අයියේ සාමාන්‍යයෙන් දැන් අර මං කැඩෙනවා කියලා චේන් එක. ආන්න එක තමයි මේක. මෙන්න මේ වගේ පැතලීව තමයි ගොඩාක් ලංකාවේ කට්ටිය තෝරන්නේ. අයියේ එතකොට මෙන්න මේ වගේ තමයි ලංකාවේ කට්ටිය ගොඩක් හදන්නේ. එතකොට මේවා ගෑල් ළමයිට හදන්නේ මේවා කැඩෙනවා වැඩි. මේක ශනිකවම මේ ඒ කියන්නේ කැඩෙනවා වැඩි. ඊට පස්සේ සාමාන්‍යයෙන් ලංකාවේ කට්ටිය ගොඩක් හදනවා මේ මාළේ. මේකට කියන්නේ පොල් චිප් එක කියලා. මේ මාළේ හොඳ පෙනුම තියෙනවා. එතකොට මේක කැඩෙනවා අඩුයි. එතන ඔයා මේවට බොක්ස් චේන් කිව්වට මේක අර වගේ පුම්බපුව නෙමෙයි. නෑ බොක්ස් චේන් කියන්නේ පුම්බපුව නෙමෙයි. මේක බැංකුවට තිබ්බට ප්‍රශ්නයක් වෙන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ. මේ මාළේ අරන් ගිහිල්ලා බැංකුවට තිබ්බට කිසිම ප්‍රශ්නයක් නෑ. ඇත්තම කියනවා මං අපේ වයිෆ්ටත් මගේ වයිෆ්ටත් හදලා යවුවේ මේකක් තමයි. ආයි කිසි දෙයකට බය වෙන්න එපා. යා උගස් තියලා හල්ලිත් ගත්තා. ආයි කියන බය වෙන්න එපා. මේකේ මේ බොක්ස් චේන් එක කියන්නේ මේ අර සමචතුරස්‍රාකාර හැඩේ නිසා. මේක කැඩෙන්නේ නැති වෙන්න හේතුව තමයි මේක හොඳ හයිය. මේක තනිකර කම්බියෙන් ඒ කියන්නේ කම්බිය වගේ හොඳට ෆිට වෙලා තියෙන. ඒක නිසා මේක කැඩෙනවා අඩුයි. සාමාන්‍යයෙන් අනිවාර්යෙන් අපේ ලංකාවේ කට්ටිය ගෑල් ළමයට ඒ කියන්නේ වයිෆ්ට හදන්නේ අයියේ එයානේ මේ නිතරම ඉස්කෝලේ වැඩට අරහෙට මෙහෙට එළියට මෙහෙට යන්නේ යා නිසා අනිවාර්යෙන්ම එයාට පොඩියට පේන්න මාලයක් අර බෙල්ලේ තියෙන්න ඕන නිසා තියෙන්න ඕන කියලා. ඒතකොට ඒ වගේ එකට ගැලපෙන්නේ මේ වගේ මාලයක් තමයි. 24න් හදනවා නම් අනිවාර්යෙන් මේ ටයිප් එක තමයි හදන්නේ. අනිවාර්යෙන්. හරි. පොඩි දරුවන්ට ජුවලරි හදනවා නම්, ඒ කියන්නේ පොඩි අයට හදනවා නම් ඔය අවංකව කියන්න කොරියාවේ හදන එකද හොඳ, ලංකාවේ හදන එකද හොඳ, කැරට් 24න් හදන එකද හොඳ, ඊට අඩු මොන හරි ගෝල්ඩ් එකකින් හදන එකද හොඳ? අයියා මේ ප්‍රශ්නේ අහපේක හොඳයි. ගොඩක් කට්ටිය ඇත්තටම කතා කරලා අහනවා අයියා මෙහි ඉපදෙන බබාලා ඉන්නවනේ. එයාලටත් අවුරුද්දක් ඉතුරු වුණාට පස්සේ මෙහෙන් චේන් එකක් දාන්න අපි ගොඩක් අය කතා කරනවා. ඊට පස්සේ අපි ඇත්තටම එහෙම මේ ඒ බල්ලා එයාලට හරියට පංචායතත් මෙහි හැදුවා. පංචායතත් හදලා දුන්නා. ඒත් ඇත්තටම ඊට පස්සේ දවස් දෙක තුනක් ගිහලා මල්ලි මේක මේ පොඩි එකාගේ අතේ වැදලා කැඩුනා. මෙහෙම කියලා කියනවා. ඇත්තටම ලංකාවේ කැරට් 22කින් හදන එක තමයි අයියා ලංකාවේ නම් අපි ලංකාවේ ඉන්නවා නම් හොඳම දේ. මේෙන් හදලා පොඩි එක්කෙනෙකුට ලංකාවට අරන් යන එක ඇත්තටම අපරාධයක්. ඒ හැදුම් කුලිය අයියා හැදුම් කුලියත් ගෙවලා ඔක්කොම කරලා මෙගුවා කරද්දි අපි හිතමුකෝ මෙහෙන් පවුමක් හදුවා. ලංකාවෙන් පවුම් කහමාරක් හදන්න පුළුවන් සල්ලි මෙහෙට ගෙවලා තමයි යන්නේ. ඒත් තේරුමක් නැහැ ලංකාවට අරන් ගියාට පස්සේ කැඩෙනවා. ඇත්තටම ලංකාවේ කැරට් 22කින් හදන එක තමයි හොඳම දේ. අනිවාර්යෙන් ලංකාවේ දරුවෙකුට ජුවලරි හදනවා නම් කොරියාවේ කැරට් 24න් හදන්න එපා කියලා ඔයාම කියනවා. අනිවාර්යෙන් එපා කියලා කියනවා. ලංකාවේ කැරට් 22න් හදන්න කියලා. 22 අයියා හයියයි. 24 ඇත්තටම හයිය නැහැ. කැඩෙනවා. 24න් අයියා ඔය දැන් අපි මේ පොඩි මාළ මේ හදන්නේ අයියා අර මුලින් ඇහුවේ කොරියාවේ ගොඩක් කට්ටිය කැරට් 18 හදන්නේ. 18 පොඩි 18 14 ලස්සනට හදන්නේ. මේ ගොඩාක්ම අපේ රටවල් වල ඉන්න කට්ටිය ඇවිල්ලා ඉල්ලන හන්ද තමයි 24 හදන්නේ මේ පොඩියට. නමුත් මේවා ඇත්තටම කැඩෙනවා. ඇත්තටම කැඩෙනවා. මේකෙන් බොහොම ඩිසයින් පොඩි ප්‍රමාණයක් තමයි කැඩෙන්නේ නැතුව තියෙන්නේ. ඒක නිසා අර ලොකු මාළ වලට අනිවාර්යෙන් කැරට් 24 හදන එක හොඳයි. මොකද ලොකු මාළයි අපිට වටිනාකමකුත් තියෙනවානේ. ඒක නිසා ලොකු මාළ වලට කැරට් 24 හදන එක හොඳයි. මේවා නම් පොඩි ඒවා නම් අවංකවම කැඩෙනවා. කැඩෙන මේව එක වැඩි. ඒ කියන්නේ පොඩි ළමයට හදලා දෙනවා නම් අනිවාර්යෙන් අයිත් කියන්නේ ලංකාවෙන් හදන එක හොඳයි. ලංකාවෙන් හදන එක හොඳයි. ඒ වගේම තමයි. ඇයි ලංකාවේ කැරට් 18 ප්‍රසිද්ධ නැත්නම් ඇයි කොරියාවේ මෙච්චර කැරට් 18ට මාර මාකට් එකක් තියෙනවා නේ? ඒකට හේතුව අය කොරියාවේ මේ අපි බැලුවොත් අපේ හැම කළුයි. කොරියාවේ ගොඩක් දුරට සුදුයි. ඒක රෝස් ගෝල්ඩ් එක දැම්මට පස්සේ සුදු කෙනෙක් අයියා කියනවාට මේ දැන් අවුරුදු 4 ඇතුලේ අවුරුදු 4කට වැඩි දැන් මේ ඇතුලේ ඔයා හිතනවා නම් විශ්වාස කරන නිසා ඇමරිකාවේ ඉඳලා ලංකාවේ මිස් කෙනෙක් එයා මේ මට වීඩියෝ එකක් දාන්න එපා කියලා කිව්වා. මෙහෙට ඇවිල්ලා ලංකාවට යන ගමන් මෙහෙට ඇවිල්ලා මට කතා කරලා මගේ ඉස්සෙල්ල Facebook එකේ දැකලා ඇවිල්ලා කතා කරලා මේ YouTube එකේ දැකලා කතා කරලා අපේ සමනilla ගෙදර හිටියේ ඇවිල්ලා එයි දුවයි මේ යාට වයිට් ගෝල්ඩ් වලින් චේන් එකක් ඕනිකෝ හස්බන්ඩ්ට ඕනි කියලා කිව්වා කැරට් 18 මුද්දක්. එතකොට ඒ දෙක හදාගෙන ගියා. මං ඇහුවා ඉතින් 24 තියෙද්දි අයිය අරන් යන්නේ. දැන් ඇමරිකාවේ ඉඳලා ලංකාවට යන ගමන්. ඊට පස්සේ කිව්වා මේ මිස් දෙනුවන් මෙහෙමයි මේ යාලා සුදු කට්ටිය බලදන්න කැමැතිම වයිට් ගෝල්ඩ් එකයි රෝස් ගෝල්ඩ් එකයි කියලා. එතකොට අයියා මේ දෙක හදන්න පුළුවන් කැරට් 18. එතකොට කැරට් 18 රෝස් ගෝල්ඩ් එක මෙයාලා දැම්මට පස්සේ දැක්කා. අයියා දැකලා දාගෙන ඉන්නවා. හරි චූටි ඒව දාන්නේ මාර ලස්සන. මෙයාලට සෙට් වෙන්නේ ඒක. මේක දැම්මට පස්සේ යාලට ඒක සෙට් වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන දේ. හැබැයි මේගොල්ලෝ රත්තරන් මේවා ගන්න නැතුව මේ ආභරණ විදිහට ගත්තේ නැතුණාට අයියා අපෙන් සාමාන්‍යයෙන් හැම මාසයකට සැරයක්ම ගොඩක් කොරියන් කට්ටිය තරුණ කට්ටියත් එහෙම ඇවිල්ලා අනිවාර්යෙන් තොන් 10ක 15ක ගෝල්ඩ් බාර් අරන් යනවා. ඒ කියන්නේ කොරියන් අය හදන්නේ කැරට් 18 ගොඩක්. ආභරණ පළඳන්න හදන්නේ කැරට් 18. ඒක තමයි මෙහි ගොඩාක්ම ෆේමස් 18. අවුන තරම් යාල ගෝල්ඩ් විදිහට ගෝල්ඩ් බාර් අරගෙන යන්නේ. අනේ ඒ ගෝල්ඩ් බාර් අරගෙන යන්නේ ආයෝජනයක් විදිහට. අපි ලංකාවේ අපි සල්ලි බැංකුව වල දානවා. මෙහෙම බැංකුව වල දාලා ලොකු පොලියක් ගන්න බෑ. ඒක නිසා ගෝල්ඩ් බාර් අරගෙන ඒකට ගෝල්ඩ් බාර් අරගන්න යන මිනිස්සු ගොඩක් ඉන්නවා. ඊට අමතරව හිතන්නකො කොරියාවේ ඉරොක් වගේ සල්ලි දෙන කෙනෙක් ඉන්නවා. එයා කරන්නේ අනිවාර්යයෙන්ම ගෝල්ඩ් බැංක් එකේ ගෝල්ඩ් වල ආයෝජනය කරන එක මුදල්.
ඒතකොට මුදල් ආයෝජනය කළා. ඊට පස්සේ කාලයක් යනකොට අපි කොටස් වෙනපුරේ සල්ලි ආයෝජනය කරලා තිනවා. කාලයක් යනකොට එයාට සාමාන්‍ය හිතන්නකො මානමකින් වැඩි වුණා කියලා තෝන්නේ. අර වෙලාවෙ කුල්ලා දාන. ඒ කියන්නේ කොරියන් අය කරන්නේ ඒ කියන්නේ account වල සල්ලි දාන්නට වැඩිය gold bar සල්ලි වලට. අන්න හරි සල්ලි. ලංකාවටත් ඔක කරන්න පුළුවන්. පුළුවන් අය මම ඉස්සෙල්ලත් හැම මෙතෙන්ට ගොඩක් කට්ටියටත් කියනවා මල්ලි හැම පඩියකින් අඩුම තොන් එකක හරි තොන් දෙකක හරි ගෝල් බාර් එකක් හදලා තියාගෙන යන දවසක මෙහෙදිම විකුණලා උඹට සල්ලි අරගෙන අරයි යන්න පුළුවන්. ඒක ලොකු ආයෝජනයක් වෙනවා කියලා. ඉතින් අයියා හිතන්නකෝ මේ අපි 2015 දී මේ හැදුවේ 16ට. අද වෙනකොට හිතන්න 54ට ගියා. මේක 63ට 62ට යනකම් වැඩි වුණා. හිතන්න මේ වෙලාව 62ට වැඩි වෙච්ච වෙලාවේ ගැනුම් මිල තිබුණා 54යි චොරන් 8 වගේ වෙනකම් ගියා. ඒතකොට මේ වෙලාවේ මට විකුණන නම් කොච්චර ලාභයක් වෙලද මේ පොඩි කාලයකට. ඉතින් අන්න ඒ වගේ තමයි. ඒක අපිට ලාභ වෙනවා. රත්තරන් කියන්නේ අනිවාර්යෙන්මයි එන්න වැඩි වෙනවා. ඔව්. ඒ කියන්නේ කොරියානෝ ගෝල්ඩ් අරගෙන තියාගන්න දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගෝල්ඩ් බාර් එකයි බිස්කට් එකයි කියන්නේ මොකක්ද? මම ගෝල්ඩ් කියන්නේ දන්නේ නැහැ. බාර් එක කියලා කියන්නේ අයියා මේ ගෝල්ඩ් බාර් එක. ගෝල්ඩ් බාර් එක. ඒක බාර් එක තියෙන්නේ මම කොහොම ඉන්න අයියට. මේක ගෝල්ඩ් බාර් එක මේකේ තියෙන්නේ 9.3යි. අයියට පේනවා ඉතින්. මේකේ තියෙන්නේ 999 කියලා විතරයි ගහන්නේ. 999 කියලා විතරයි. එතකොට මේක තමයි ගෝල්ඩ් පෙන්නන්න. ඔව් මේක තමයි ගෝල්ඩ් බාර් එක. හොඳයි. එතකොට මේක තමයි ගෝල්ඩ් බිස්කට් එක කියලා කියන්නේ. අපි බිස්කට් එක කියලා කියන එකේ 9.4ක් තියෙනවා. එතකොට මේක මේ 49K බාර් එක කියලා තමයි මේකට කියන්නේ. ඒක 49K බාර් එක තමයි ඔරිජිනල් බිස්කට් එක. 49K බාර් එක ඔරිජිනල් බිස්කට් එක. සාමාන්‍යයෙන් අපි ගෝල්ඩ් බාර් එක කියලා කියන්නේ මේකට 999 තියෙන්නේ. එතකොට මෙහි ගෝල්ඩ් බාර් එක අපි ගෝල්ඩ් බාර් එක කියලා පාවිච්චි කළාට කොරියන් කට්ටිය මේකත් ගන්නවා. මේකට කියන්නේ තොන්උරි කියලා. මේකට කියන්නේ තොන්උරි කියලා මේකත් 999යි. හරි. ඒක දැන් මේක හදලා තියෙන්නේ කෙනෙකුට ලස්සනට අරන් යන්න. මේක හදලා තියෙන්නේ ගෙදර ආරක්ෂිතව තියාගන්න පුළුවන්. මේක වැඩි වියදමක් නැහැ. මේකට කියන්නේ තොන්උරි කියලා. කොරියන් කට්ටිය ගොඩක් කරා යන්නේ තොන්උරි. තොන්උරි කරා යනවා. සාමාන්‍ය තරුණ කට්ටිය ගොඩක් දුරට මරා යන ගෝල්ඩ් බිස්කට් එක. ගෝල්ඩ් බිස්කට් එක. මේක තමයි අරන් යන්නේ. මේක ගෝල්ඩ් බිස්කට් එක. මේක ගෝල්ඩ් බාර්. මේක ගෝල්ඩ් බාර් එක. මේක තොන්උරි එක. තොන්උරි එක. ඔව්. එතකොට මෙන්න මේ ඉබ්බෝ මෙන්න මේ මොනවාද මේ කොරියාවේ? මේත් අයියා මේගොල්ලෝ රත්තරන් ඒ කියන්නේ මුදල් වල ආයෝජනය කරන්න හදාගත්ත ක්‍රම තමයි. ඒ කියන්නේ පළදන්න ඕනේ නැහැ. මේවා ගෙදර ඕන ලස්සනට තියන්න පුළුවන්. ඒතකොට ආරක්ෂාකාරී තැනක තියලා තියාගන්න පුළුවන්. සේප් පුල දාන්න පුළුවන්. දැන් ලංකාවේ කෙනෙක් හිතන්න මේ ඉබ්බා අපිට වැදගත්කමක් නැහැනේ. අනිත් එක මේගොල්ලෝ මේ ඉබ්බා හදලා තියාගන්නෙම ආයෝජනයක් විදිහට රත්තරන් වල. මේවට හැදුම් කුලිය ලොකු ගණන් යන්නේ. ඒතකොට හැදුම් කුලිය ලොකු ගණනක් යන්නේ නැති නිසා එයාලා ඒවා හදලා තියාගන්නවා. දැන් ගෝල්ඩ් බාර් මේ බිස්කට් එකක් ගත්තොත් බිස්කට් එකට සාමාන්‍ය හැදුම් කුලියක් එකතු වෙනවා. තොන්උරි එක ගත්තත් ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් හැදුම් කුලිය එකතු වෙනවා. මේකටත් එහෙමයි. එතකොට මේ වලට ඒ විදිහටම හැදුම් කුලියක් එනවා. නමුත් පොඩි ගානක්. එතකොට ආභරණයක් හදනවට වඩා ගොඩක් ලාභයි මේකක් හදලා රත්තරන්නේ තියාගෙන ඉඳලා පස්සේ විකුණනවා. අනිත් එක මේකක් උණු කරන්න ගියත් අය කිසි ප්‍රශ්නයක් නැහැ. උණු කරන්න යනකොට අපි දෙන කට්ටිය ඉන්නෝනේ කඩ ගන්න කට්ටියටත් උණු කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එතනික උණු කරලා දෙනවා. එතකොට මේවට හැදුම් කුලි මුකුත් එහෙම යන්නේ නැහැ. නෑ මේ වලට හැදුම් කුලියක් සාමාන්‍ය ඕනම දැන් මේකකට බැලුවොත් මේකකට හැදුම් කුලිය තොන්න එකකට චිල්චොරමක් එකතු වෙනවා. මේකට හැදුම් කුලියට චොරන් 4ක් එකතු වෙනවා. මේකටත් හැදුම් කුලිය චොරන් 6ක් එකතු වෙනවා. ඒක තොන්න එකටයි. තොන්න එකට අනිවාර්යෙන්ම එකතු වෙනවා. එකතු වෙන්නේ නැති එකම දේ තමයි ඕනම දෙයකින් කිලෝ එකක් ගන්න ඕනේ. මේක එන්නේ අපිට කිලෝ එකේ බාර් එක. මේ තියෙන්නේ මේ සිල්වර් බාර් එක. මේ වගේ කිලෝ එකේ බාර් එක ඉන්නේ. මේ වගේ කිලෝ එකේ බාර් එකක් ගන්න කෙනෙකුට ඒ කිලෝ එකේ බාර් එකට යන මිල විතරක් ගිහලා සල්ලි ගන්න පුළුවන්. මේක ගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි තියෙන්නේ. මේ පොඩි ඒවා ගත්තත් පොඩි ගාණක් එකතු වෙනවායි. මෙන්න මේ ගෝල්ඩ් බාර් එක. හරිද? මේ ගෝල්ඩ් බාර් එක. මේක ගෝල්ඩ් බිස්කට් එක. මේක තොන්උරි. මේක තොන්උරි. මේ ගෝල්ඩ් බාර් එක උඩම තියෙන මේ ගෝල්ඩ් බිස්කට් එක මේකට කියන්නේ තොන්උරි කියලා නේ. හරි. මට දැනගන්න ඕනේ මේවා අපිට ලංකාවට ගෙනියන්න පුළුවන්ද? ෆ්ලයිට් එකේ මගේ බෑග් එකේ දාලා මට මේක මෙන්න මේ ඉබ්බෝ. මට මේ බෝල. මේ මෙයාලගේ මං හිතන්නේ මේ පෙන්ෂුයි මොන හරි සීන් එකක් තියෙනවා මේ මේවත් තියෙනවා හරියට හරි. ඔව් ඒකත් තියෙනවා. මට මේව අරන් යන්න පුළුවන්ද ලංකාවට? අයියා මම දන්න තරමින් ගොඩක් දුරට ගෝල්ඩ් බාර් එක නම් අරන් යන්න ඇත්තටම අමාරුයි. මොකද බැගේජ් වල දාගෙන අරන් යන බඩුවක් වුණා. සාක්කුවේ දාලත් බෑ. ඒක නීත්‍යානුකූල පැත්තෙන් බෑ. හැබැයි නීත්‍යානුකූල නොවන විදිහට පොඩි ඒවා අරන් යන කට්ටිය ඉන්නවා ඇති. නමුත් ඒවා ඇත්තටම නීත්‍යානුකූල නැති වෙල. හැබැයි මෙහෙම කරන්න පුළුවන්.
ඒ කෙනෙකුට මේ ගෝල්ඩ් බාර් එක අරන් යන්න ඕනම කෙනෙක් ඉන්නවා නම් මේකේ සාමාන්‍ය බරක් තියෙන එකක් අරගෙන අපිට පෙන්ඩන්ට් එකක් විදිහට හදලා දෙන්න පුළුවන්. ඒක පෙන්ඩන්ට් එකක් විදිහට හදලා දීපුවා ඒවත් තියෙනවා. පෙන්ඩන්ට් එකක් විදිහට හදලා මේක අරන් යන ක්‍රමේ හරි ගැස්සලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අයියා ඇහුවා මේවා ඉබ්බෝ බෝල මේවා. මේවලට නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේවා කිලෝ ගණන් වලින් බෑ. සාමාන්‍ය ප්‍රමාණයක් අරන් යන්න පුළුවන්. මේවා හදපු එකක් නේ. මේක අපි ලස්සනට මේව එකක් ගත්තා ආභරණයක් විදිහට හදපු නිෂ්පාදනය කරන ලද භාණ්ඩයක්. එතකොට මේගොල්ලෝ නිෂ්පාදනය කරන ලද භාණ්ඩයක් ප්‍රශ්නයක් නැහැ. නිෂ්පාදනය නොකරන ලද භාණ්ඩයක් අරන් යන්නේ අනිවාර්යයෙන් විකුණන්න. right බිස්කට් gold bar මේ තොංගුරි මේව ගෙනියන්න බෑ. ගෙනියන්න බෑ. හරි. මට එතකොට දැනගන්න ඕනේ මෙන්න මේවා. ඔව්. මේ තියෙන්නේ මේ බෝල. මේවා මේ කැරට් 24. කැරට් 24 බෝල. මේ බෝල ලංකාවේ බැංකු වලට තියන්න පුළුවන්. මේක අයියා මම ඇත්තටම අයියා මම ඒක නම් දන්නේ නැහැ. ඒක ලංකාවේ බැංක් වලට ඒ කියන්නේ හැබැයි මේක චෙක් කළොත් මේක සම්පූර්ණ කැරට් 24 රත්තරන්. එතකොට ඒකත් ගන්නවද නැද්ද කියන එක බැංක් එක තමයි. බැංකු වලට තියන්න බැරුව ඇති මොකද ජුවලරිනේ බැංකු වලට ගන්න. මේක හැබැයි විකුණන්න පුළුවන් රත්තරන්. අනිවාර්යයෙන් විකුණන්න පුළුවන්. උණු කරන තැන් වලට ගෝල්ඩ් ජුවලරි වලට විකුණන්න පුළුවන්. සෑහෙන්න වැදගත්. ඔයාලා ලංකාවට යනවා නම් අතව දෙයක්. ලංකාවට යනකොට කෙනෙකුට කොච්චර රත්තරන් අරන් යන්න පුළුවන්ද පැලඳගෙන. අයියා මෙතන මම මේ පිළිබඳව 100%ක්ම දන්නේ නැහැ. නමුත් අපෙන් දැන් අරගෙන යන කට්ටිය ඉන්නවනේ. අරගෙන යන මල්ලිලා අහලා ලංකාවෙන් ඇත්තටම අහලා බලලා අරන් ගිහපු කට්ටිය ඉන්නවා. එයා එක්කෙනේ එක මල්ලි කෙනෙක් මම කිව්වා අයි පවුන් 30ක් යනකම් කරේ දාගෙන යන ඒවලට ප්‍රශ්නයක් නැහැ කියලා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ මල්ලි පවුන් 30ක් යනකම් අරන් ගියට ප්‍රශ්නයක් නැහැ කිව්වට තව ඊට කලින් මේ ඊට පස්සේ පවුන් 30ක මාලයක් ඊට පස්සේ පවුන් 20ක් වෙන්න බේස්ලට් එකක්. එයාගේ අම්මටයි ගෙදර මල්ලිලාට මාල ඔක්කොම බැගේජ් වල දාගෙන යන්න පුළුවන් විදිහට හදාගෙන අරන් ගියා මල්ලි කෙනෙක්. එයා මං ඊ ලංකාවට ගියාට පස්සෙත් එයාගෙන් ඇහුවා මල්ලි එයාපෝට් එකේ ප්‍රශ්නයක් වුණාද? නෑ කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. බැගේජ් එකේ තියෙන ඒවා රත්තරන් ඔක්කොම ටික මේ එක තැනක බැලුවා කියලා කිව්වා. බලන්න තැන වෙන්න ඕනේ මම හිතන්නේ. බැලුවා. ඒවා ඔක්කොම හදලා මාල විදිහට තිබුණා. ඒවා රිසිට් ඔක්කොම තිබුණා. ඒක කිසි ප්‍රශ්නයක් වුණේ නෑ. මං දාගෙන ගිය වලට නම් කිසි ප්‍රශ්නයක් වුණේ නෑ කිව්වා. එතකොට සාමාන්‍යයෙන් අයි අපි භාණ්ඩයක් විදිහට හදාගෙන ගියොත් නම් මම හිතන්නේ තාම ලංකාවෙම ලොකු ලිමිට් එකක් නෑ. ඒත් අපි ඉතින් දෙපැත්තම බලලා Tamanට පුළුවන් ප්‍රමාණය හදාගෙන යන එක තමයි හොඳම දේ. ඇත්තම. Tamanට කියන්නේ කරේ අතේ ගෙනියන්න පුළුවන් හදාගෙන යන එක. හරි මට මේ අවසාන වශයෙන් දැනගන්න ඕනේ මේක. ඔව්යි. දැන් රත්තරන් මිල වෙනස් වෙන්නේ නැහැ කිව්වනේ ඒක සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් අඩුවේ. අපිට දැන් මේ වෙලාවේ gold biscuit හරි gold bar හරි අරගෙන තියාගෙන මම ලංකාවට යන්න කිට්ටු කළා. මම දැන් කොරියාව අවුරුදු 5ක් ඉන්නවා. මට යන්න කිට්ටු කරලා මට ඒව ඔයාට දීලා මට ජුවලරි හදා ගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ඒ කියන්නේ එහෙම හදලා අරන් තියාගත්ත අය අපිට ඇවිල්ලා එහෙම හදනවා. එතකොට මේක අපි හිතමුකෝ එයා ගෝල්ඩ් බිස්කට් එකක් විදිහට අරන් තියාගත්ත කියලා. එයා බිස්කට් එකක් අපිට ගෙනහැල්ලා දෙනවා. එතකොට එයා කියනවා මේකේ තියෙනවා අපි හිතමු උදාහරණයක් විදිහට තොන් 10ක බිස්කට් අරන් තියෙනවා. එතකොට මේ තොන් 10 දීලා අපිට හැදුම් කුලිය දීලා ඒකට අමතරව එකතු වෙන ගාණක් තියෙනවා. ඒ කියන්නේ ගාංචුවට හැදුම් කුලිය ඒ ටික දීලා හදා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක විකුණලා සල්ලි ගන්නවා නම් විතරයි ගැටලුව තියෙන්නේ. විකුණලා සල්ලි ගන්නවා නම් එදා තියෙන ගැනුම් මිලට තමයි හුමාරු වෙන්නේ. එදා තියෙන බැංක් එකෙන් දීලා තියෙන ඩොලර් රේට වගේම දීලා තියෙන ගැනුම් මිල දෙනවා. ඒ ගැනුම් මිලට විකුණුම් මිල දෙනවා. ඒකට තමයි ගන්න දෙන්නේ. හැබැයි අපිට හුමාරු ක්‍රමයේ යටතේ මේකට මෙව ගන්නවා නම් එයාට හුමාරු ක්‍රමයේ යටතේ මේ ප්‍රමාණයටම රත්තරන් භාණ්ඩයක් අපෙන් හදලා ගන්න පුළුවන්. හදලා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඇත්තටම මේ මම ගොඩක් මගේ හිතේ තිබ්බ ගොඩක් දේවල් ටිකක් මම කතා කරා. ගොඩක් දවසක ඉඳලා. හරියි. මේ ඇත්තටම බොහොම ස්තුතියි ඔයාට. මෙයාගේ මේ Facebook ලින්ක් එක Facebook එකේ කොහොමද තියෙන්නේ? අය දෙනුවන් නිසුරු තලවත්ත කියලා. දෙනුවන් නිසුරු තලවත්ත කියලා. ඔයාලා මේ සර්ච් කරලා බලන්න. මම මෙයාගේ ෆෝන් නම්බරේ මේ ඔයාලට දැන් ඩිස්ප්ලේ වෙනවා ඇති. ඒ වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙයාගේ Facebook ලින්ක් එකම දාන්නම්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මම හිතන්නේ ගොඩක් වැදගත් ටිකක් අපි කතා කරා. අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ වැදගත් දෙයක් කතාත් කළා අනිවාර්යෙන් රත්තරන් ගැන මොනවා හරි දැනගන්න තිබුණා. මගෙන් අය මම ඒක කියන්න ඕනි බඩු ගන්න ඕනිම නැහැ. අනිවාර්යෙන් බඩු ගන්න ඕනෙම නැහැ. මොකද දන්නේ නැති දෙයක් අහගන්න අනිවාර්යෙන් කතා කරන්න. මොකද මම මේ පිළිබඳව හොයන හන්දා මට අලුත් දේවල් එකතු වෙනවා. මම අලුත් දේවල් හොයනවා. ඒක නිසා අනිවාර්යෙන් කතා කරලා ඕනම දෙයක් අහන්නයි. ගන්නම ඕනේ නැහැ. අනිවාර්යෙන් වෙන දැනකට ගිහිල්ලා මොනවා හරි ප්‍රශ්නයක් වුණත් මට උදව් කරන්න පුළුවන් වුණොත් මම උදව් කරනවා. ඔව් අනිවාර්යෙන් ෆෝන් ආන්සර් ගන්න පුළුවන් වලට ආන්සර් කරනවා. බිසි වලට ආන්සර් කරන්න ගන්නෑ. ඔව් ඒන්නේ ප්‍රශ්නේ තියෙනවා. බිසි වෙලාවට පොඩ්ඩක් ආන්සර් කරන්න බැරි වෙනවා. නමුත් පහුවෙලා හරි මම අනිවාර්යෙන් කෝල් එකක් ගහනවායි. මොකද උවමනාව කියලා බලන්න ගහනවා. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බොහොම ස්තුතියි. ඔයගෙන් තමයි මනෝජ් ඉන්නවා. මනෝජ් මේ පැත්තේ. මනෝජ්ට බොහොම ස්තුතියි. මනෝජ් තමයි මේ මාව මෙතෙන්ට එක්කගෙන ආවේ. එහෙනම් ලස්සන වීඩියෝ ටිකක් එක්ක ඉස්සරහට හමු වෙමු. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා. එහෙනම් අය බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි. හරි අනිවාර්යෙන්